හරි අපි මේ පටන් අරන් යන්. ඒතර මේ පේපර් එකත් මේ ගොඩක් හොඳ පේපර් එකක් තියෙන්නේ. මේකේ සම්පූර්ණයෙන්ම තියෙනවා 1 2 3 4 5 කියන පාඩම් 5 6 සාරවාර්ථිකෙත් තියෙනවා. හරි සම්පූර්ණයෙන්ම 12 වසර තමයි ප්‍රශ්න තියෙන්නේ. නමුත් ප්‍රශ්න 20යි තියෙන්නේ. මම මේක හැමීටම සාකච්ඡා කරලා යනවා. ලොකු හදිස්සියක් නෑ. මොකද මේ ඉක්මනට ගියාට තේරුමක් නෑ. ඔයාලට තේරෙන්න ඕන අනිවාර්යයෙන්ම මේ සාකච්ඡා කරන එක. මේ ගොඩක් හොඳ පේපර් එකක් තියෙන්නේ. ඒතර මේ වගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම එක්සෑම් එකේ අහනවා. ඒ වගේ අනුමාන අනිවාර්යයෙන්ම තියෙනවා. හරිද? හරි අපි බලාගෙන යන් එහෙනම් කොහොමද උත්තර ටික එන්නේ කොහොමද වෙන්නේ කියලා. හරි. උත්තර chat එකට දාන්න right? එහෙම වුණාම කතා කරලා යන්න ලේසි වෙන්නේ. හරි එක ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් පහතින් දක්වා ඇති ප්‍රකාශ අතරින් ඔබට එකඟ විය නොහැකි ප්‍රකාශය කුමක්ද? දැන් පේපරය දකිනකොටම ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ එකඟ විය හැකිද නොහැකිද කියන එක බලන්න ඕනේ. දැන් හදිස්සියට නොහැකි එක හැකි විදිහට දකින්න. හැකි එක නොහැකි විදිහට තමයි දකින්නේ. ඉතින් එහෙම වුණාම අපරාධේ දන්න ප්‍රශ්නත් වරද්ද ගන්නවා. හරිද? එතකොට ඔබට එකඟ විය නොහැකි ප්‍රකාශය කුමක්ද? 4. ඔව් අපිට කියනවා දැන් මේ වගේ MCQ එකක් දකිද්දි පොඩ්ඩක් පරිස්සමට MCQ එක යන්න ඕනේ. මොකද කතා ගොඩක් තියෙනවා පොඩ්ඩක් පැටලුනොත් අපරාධ MCQ එක. ඒතර පළවෙනි එකේ කියනවා සමාජයේ මිනිසුන්ගේ විවිධ හැසිරීම් පවතින අතර ආර්ථික හැසිරීම් පිළිබඳ අධ්‍යයනය කරන අධ්‍යයනයේ ආර්ථික විද්‍යාව තුළින් සිදු කෙරේ. දෙක කියනවා ආර්ථික විද්‍යාව තුළ හඳුනා ගැනෙන බොහොමයක් වූ ආර්ථික න්‍යාය හා මූල ධර්ම. තුන කියනවා ආර්ථික විද්‍යාව තුළින් අධ්‍යයනයට යොමු කරනු ලබන ප්‍රධාන ආර්ථික පැතිකඩ වන්නේ නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය හා සම්බන්ධ මිනිස් හැසිරීම වේ. ඒකත් හරි. හතර කියනවා ආර්ථික විද්‍යාවට අනුව සෑම පුද්ගලයෙක්ම ඉතා පිරිමැසුම් ලෙස සම්පත් භාවිතා කරන්නේ නම් හිඟකම පිළිබඳ ප්‍රශ්නය පිළිදැකිය හැකියි. පහ කියනවා විකල්ප භාවිත සහිත හිඟ සම්පත් අසීමිත මිනිස් වමනා අතර සම්බන්ධතාව අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාව කියලා කියනවා. කවිස එකට කීයද උත්තරේ? රයිට්. එතකොට එකට 4. එතකොට හිඟකම කියන ප්‍රශ්නේ අපිට කවදාවත් කියන්නේ ආර්ථිකයේ සම්පත් සීමිතයි වමනා අසීමිතයි සහ සම්පත් වල විකල්ප භාවිත තියෙනවා. ඒතර මේත් එක්ක අපිට මේ හිඟකම් කියන ප්‍රශ්නේ ඕනම ආර්ථිකයකට විසඳ ගන්න බෑ. හරි. දෙක පහත දක්වා ඇති දෑ ඇතුලේ නොමිල භාණ්ඩයක් ලෙස සැලකිය හැක්කේ. නොමිල භාණ්ඩ කියලා කියන්නේ මොකද්ද? ආර්ථික නොවන භාණ්ඩයක්. ඒතර ඔයගෙන් අහන්නේ ආර්ථික නොවන භාණ්ඩයක් ලෙස සැලකිය හැක්කේ අහන්න right? ඒතර අපි දන්නවා භාණ්ඩ කොටස් දෙකයි ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ. ඒතර අපි ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ මොකද්ද? සම්පත් පිරිවැයක් හා අවස්තික පිරිවැයක් දරා නිපදවන සැපයුම සීමා සහිත භාණ්ඩ. ඒතර ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්නේ මොකද්ද? ස්වභාව ධර්මයෙන් හම්බෙන්නේ සම්පත් පිරිවැයක් දරන්නෙත් නෑ ආවස්තික පිරිවැයක් දරන්නෙත් නෑ. රයිට්. එතකොට දෙකට උත්තරේ කීයද? දෙකට 4. එක බලන් භාවිතා කරන ලද PPP PPE ඇඳුම් කටල කියන විස බීජ වලින් ආවරණය කිරීම සඳහා ඇඳුමක්. සුනාමියෙන් අගතියටපත් ජනතාව වෙනුවෙන් ඉදිකරන පරිත්‍යාග කරන ලද නිවසක්. එන්නත් නිපදවන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීමට යොදාගත් හිස් ඉඩමක්. රුවල් නැවක් මගින් සිදුවන චාරිකාවකට මෝසම් සුළං වලින් සිදුවන බලපෑම. අන්න රයිට්. මෝසම් සුළං කියලා කියන්නේ මොකක්ද? කියන්නේ පිරිවැයක් දරන්නේ නැහැ නේ කවුරුත් නේ. හිඟකම කියන්නේ හිඟත් නේ. ඇති වෙනකන් තියෙනවාට පාවිච්චි කරන්න. ඒතර උත්තරේ කීයද? 4. දෙකට 4. 3. ළමයි 3ට කීයද? chat එකට දාන්න බා. එක එක හැර වෙන උත්තර තිබෙද?
හරි. ළමයි සමාජ ඊය වෙළඳපළ ආර්ථිකයක් කියලා කියන්නේ. එතකොට ඔයාලට සමාජ ඊය කියපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ සමාජ සාධාරණත්වය. සමාජ සාධාරණත්වය උපරිම කරන ආර්ථික පද්ධතිය කියලා. සමාජ සාධාරණත්වයේ උපරිම කරන ආර්ථික පද්ධතිය තමයි මොකද්ද? සමාජ ඊය වෙළඳපළ ආර්ථිකයක් කියලා කියන්නේ. ඒතර මේකේ තියෙනවා ප්‍රධාන පැතිකඩ ටිකක්. සිවිල් දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතිය. මෙන්න මේකෙන් අයිතිවාසිකම් ටික ආරක්ෂා කරන්න ඕන කියලා කියනවා. ඒ වගේම තමයි මේකේ සමාජ ඊය වෙළඳපළ ආර්ථිකයක් ක්‍රියාත්මක කරන රටවල් තමයි නෝර්වේ ස්වීඩනය වගේ රටවල් තමයි මේ සමාජ ඊය වෙළඳපළ ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට සමාජ සාධාරණත්වයේ උපරිම කරන එක තමයි මේකේ වැදගත්ම කොටස වෙලා තියෙන්නේ. රයිට්? ඒතකොට අපිට කියනවා අපෙන් අහන්නේ නිවැරදි නොවන ප්‍රකාශය. ඒ කියන්නේ වැරදි ප්‍රකාශය අහන්නේ සමාජ ඊය වෙළඳපළ ආර්ථිකය. එක කියනවා නිෂ්පාදන සම්පත් පෞද්ගලික අංශයේ සතු වූද සම්පත් භාවිතය පිළිබඳ විශාල බලපෑමක් රජය විසින් කරනු ලබයි. රජය විසින් කියලා තියෙන්නේ රජය විසින් කරනු ලබයි. දෙක නිෂ්පාදන සම්පත් රාජ්‍ය අංශයේ සතු වූද සම්පත් භාවිතය පිළිබඳ තීරණ ගැනීම පෞද්ගලික අංශයේ සතුයිලු. සමාජ ඊයේ වෙළඳපළ ආර්ථික පද්ධති පවතින රටවල් සඳහා නිදසුන් වගේ නෝර්වේ ස්වීඩනය ජර්මනිය. රයිට්. තුන හරි කොහොමද? රයිට්. 1යි 2යිනේ පොඩි අවුලක් වෙයි තියෙන්නේ. තුන හරි. කියන්නේ තුන අදාළ ලක්ෂණයක් තමයි. රජය විසින් සමාජ ආරක්ෂණ ජාල විශාල ප්‍රමාණයක් දියත් කරනද පුරවැසියන් රජයට කැමැත්තෙන් බදු ගෙවනු ලැබේ. හතරත් හරි. කියන්නේ සමාජ සාධාරණත්වයේ උපරිම ගන්න තමයි මේ ආර්ථික පද්ධතියේ මූලිකම අරමුණ වෙන්නේ. පහ සමාජ සවතින් පහ සමාජ සාධාරණත්වයේ දැඩිව අවධානය කරන මිශ්‍ර ආර්ථික පද්ධතියක. රයිට්. එතකොට දැන් ඔයාලට තියෙන්නේ නිවැරදි නොවන ප්‍රකාශයෙන් වැරදි ප්‍රකාශය අහන්නේ වගේ. එතකොට දැන් එකද දෙකද කියන එක තමයි ගැටලුව තියෙන්නේ. එතකොට ඔතන ওই ප්‍රශ්නේ එක හරි. කියන්නේ සම්පත් පෞද්ගලික අංශයේ සතුයි ඒ සම්පත් භාවිතා කරන්නේ භාවිතා කරන්න බලපෑමක් රජය කරනවා. හැබැයි ওই දෙවෙනියට තියෙන්නේ නිෂ්පාදන සම්පත් රාජ්‍ය අංශයේ සතු වූද සම්පත් භාවිතය පිළිබඳ තීරණ ගැනීම පෞද්ගලික අංශයේ සතුයි. සම්පත් රජයේ සතු වුණාට ඒවා භාවිතයට ගන්න පෞද්ගලික අංශය නම් අපි ඒ ආර්ථික පද්ධතිය තමයි හඳුන්වන්නේ සමාජවාදී වෙළඳපළ ආර්ථිකය. රයිට්? පටල ගන්න එපා. සමාජවාදී වෙළඳපළ ආර්ථිකය. ඔය දෙවෙනි කරුණ ළඟින් ලියා ගන්න සමාජවාදී වෙළඳපළ ආර්ථිකය. සමාජ ඊය සහ සමාජවාදී කියන එක පටල ගන්න එපා. රයිට්? වෙළඳපළ වල වර්ග තුනක් අපි කතා කරනවා. සමාජ ඊය වෙළඳපළ ආර්ථිකයයි, සමාජවාදී වෙළඳපළ ආර්ථිකය සහ සංඥක සැලසුම් කරන ආර්ථිකය. තොරතුරු පිළිබඳ ප්‍රශ්න निराකරණය කරගන්න තමයි සංඥක සැලසුම් කරන ආර්ථික පද්ධතිය තියෙන්නේ. ඒතර මතක තියාගන්න මෙන්න මෙච්චරයි. සමාජ සාධාරණත්වය ගැන කතා කරලා සමාජ සාධාරණත්වය උපරිම කරන්න තියෙන ආර්ථික පද්ධතිය තමයි සමාජ ඊය වෙළඳපළ ආර්ථික පද්ධතිය. රයිට්? ඒවා ක්‍රියාත්මක රටවල් තමයි නෝර්වේ, ස්වීඩනය, ජර්මනිය වගේ රටවල්. රයිට්? සමාජවාදී වෙළඳපළ ආර්ථික කියලා කියන්නේ සම්පත් රජයේ කියන්නේ සම්පත් අයිතිය රජයේ සතුයි. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්නේ පෞද්ගලික අංශේ. ඒතර ඒ වගේ රටවල් තමයි බල්ගේරියාව, හංගේරියාව, අන්න ඒ වගේ රටවල්. චීනය වගේ රටවල්. රයිට්? එතකොට මේ සමාජ ඊයේ වෙළඳපළ ආර්ථිකයක මූලික මිනිස් අයිතිවාසිකම් ටිකක් තියෙනවා ආරක්ෂා කරන්න. සිවිල්, දේශපාලනික, සමාජ හා සංස්කෘතික මෙන්න මේ වගේ කියන මූලික අයිතිවාසිකම් ටිකක් ආරක්ෂා කරන්න ඕනේ සමාජ ඊයේ වෙළඳපළ ආර්ථිකයක. එතකොට ඔතන උත්තරය තමයි 3ට 2. නොවන්නේනේ. ආර්ථික පද්ධති වලින් තමයි අහලා තියෙන්නේ. එතකොට සමාජීයයි සමාජවාදී වෙළඳපළ අතර වෙනස මොකක්ද? සමාජ ඊය කියලා කියන්නේ සමාජ සාධාරණත්වයේ උපරිම කරන්න තියෙන්නේ. සමාජවාදී කියලා කියන්නේ ඒවල ප්‍රධාන වෙනස තමයි සමාජ ඊය ආර්ථිකයේ සමාජ ඊය වෙළඳපළ ආර්ථිකයේ සම්පත් අයිතිය පෞද්ගලික අංශයේ සතුයි. රයිට්? ඒවට ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ
ඒවට බලපෑමක් කරන්න පුළුවන් විශාල වශයෙන් ආණ්ඩුවට. මොකද්ද? සමාජවාදී වෙළඳපොළ ආර්ථිකය ඕකේ අනිත් පැත්ත යනවා. ඒ කියන්නේ සම්පත් රජයේ සතු වුවත් කියන්නේ ආණ්ඩුවට සම්පත් ඇයිදී තිබ්බත් පෞද්ගලික අංශයට බලපෑමක් කරන්න පුළුවන් ඒකට. ඒතර ওই දෙකේ වෙනස තමයි තියෙන්නේ. ඊට අමතරව මතක තියාගන්න. සමාජ ඊයේ වෙළඳපොළ ආර්ථිකයක තියෙන ලක්ෂණ තමයි සමාජ සාධාරණත්වය ගැන උපරිම සමාජ ගැන උපරිම හිතන්නේ සමාජ ඊයේ වෙළඳපොළ ආර්ථිකයෙන් තමයි. රයිට්? ඒතර ඔන්න ඔය ටික මතක තියාගන්න. ඔයාට ඔය දීලා තියෙන 1 සහ 2කින් ඔයාට පොඩක් පටලලා තියෙන ප්‍රශ්න. එතකොට සර් සමාජවාදීගෙන් මොකද කරන්නේ? සමාජවාදී වෙනකොට සමාජවාදී වෙළඳපොළ ආර්ථිකය තමයි කියන්නේ සම්පත් අයිතිය රජයේ කියන්නේ සම්පත් අයිතිය රජයේ සතුයි හැබැයි ඒකට පෞද්ගලික අංශයට බලපෑම් කරන්න පුළුවන්. ඕකේ අනිත් පැත්ත තමයි සමාජ ඊයේ වෙළඳපොළ ආර්ථිකය වෙන්නේ. රයිට්? එතන ওই දෙවෙනි කරුණ ළඟින් ලියා ගන්න සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයේ ලක්ෂණයක් කියලා. සමාජවාදී. ඊටු උත්තර හතරම සමාජ ඊයේ වෙළඳපොළ ආර්ථිකයේ ලක්ෂණ තමයි. හරි. හතර. ළමයි හතරට කීයද කියන්නේ? දැන් යන්න බලන්න. හතරට කවිස chat එකට දාන්න බලන්න. රයිට්. ළමයි අපෙන් අහන්නේ හතර. පහත සඳහන් ඒවායින් භාණ්ඩ හා සේවා වෙළඳපළක ලක්ෂණයක් නොවන්නේ අහන්න. රයිට්? වන්නේ නොවන්නේ පටල ගන්න එපා. ඒතර අපි දන්නවා අපිට ප්‍රධාන වෙළඳපොළ වල වර්ග දෙකක් අපි කතා කරනවා. එකක් තමයි භාණ්ඩ හා සේවා වෙළඳපළ. අනික තමයි සාධක වෙළඳපළ. භාණ්ඩ හා සේවා වෙළඳපළයි සාධක වෙළඳපළයි. රයිට්? ඒතර භාණ්ඩ හා සේවා වෙළඳපළේදී පාරිභෝගික භාණ්ඩ හා සේවා තමයි හුවමාරු වෙන්නේ. රයිට්? සාධක වෙළඳපළේදී හුවමාරු වෙන්නේ නිෂ්පාදන සාධක ටික. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. ඔන්න ඔය කියන නිෂ්පාදන සාධක ටික තමයි හුවමාරු වෙන්නේ සාධක වෙළඳපළේ. හරිද? ඒතර භාණ්ඩ හා සේවා වෙළඳපළේ එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා තමයි හුවමාරු වෙන්නේ. දවායෙන් අහන්නේ භාණ්ඩ හා සේවා වෙළඳපළක ලක්ෂණයක් නොවන්නේ. එතකොට ළමයි භාණ්ඩ ඉල්ලුම් කරු. භාණ්ඩ ඉල්ලන්නේ කවුද? සහ සැපයුම් කරුව කවුද කියලා බලන්න ඕනේ මේ වෙළඳපළ වර්ග දෙකේ. ඔක තමයි මේකේ ප්‍රධානම වෙළඳපළ වල වර්ග දෙකේ ලක්ෂණ තියෙන්නේ. right. භාණ්ඩ හා සේවා වෙළඳපළට ආපුවාම දැන් ඔයා යනවා කඩේකට දැන් ඔයා යනවා අම්මත් එක්ක හාල් කිලෝ 2-3ක් ගන්න යනවා. right? එතකොට භාණ්ඩ හා සේවා වෙළඳපළේ භාණ්ඩ හා සේවා ඉල්ලන්නේ කවුද? right? ඉල්ලන පාර්ශ්වය තමයි අපි කියනවා කුටුම්බ. එහෙම නැත්නම් අපි කියනවා පාරිභෝගිකයෝ. සපයන්නේ කවුද? නිෂ්පාදකයෝ නේද? නිෂ්පාදකයෝ. right. ඒ වගේ තමයි දැන් සාධක වෙළඳපළට ආපුවම භූමි ශ්‍රමයේ ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. අපේ ශ්‍රමය අපි සපයනවානේ. අපේ ශ්‍රමය සපයනවා. නිෂ්පාදකයන්. ඒතර අපේ ශ්‍රමය ඉල්ලන්නේ කවුද? එහා පැත්තේ. නිෂ්පාදකයෝ නේද? මගේ ශ්‍රමය සපයනවා. ඒතර සපයන්නේ කවුද ශ්‍රමය? ඉල්ලනවා නිෂ්පාදකයෝ සපයන්නේ කවුද? සපයන්නේ මම.
එහෙම නැත්නම් අපි කවුද? කුටුම්බ. රයිට්? ඔන්න ඕක තමයි මේ වෙළඳපළ වර්ග දෙකේ ප්‍රධානම ලක්ෂණ තියෙන්නේ. අනික තමයි අපි කියනවා මේ භාණ්ඩ හා සේවා වෙළඳපළට තියෙන්නේ ඍජු ඉල්ලුමක්. රයිට්? ඍජු ඉල්ලුමක් තමයි තියෙන්නේ. ඔයා කඩේකට ගිහිල්ලා පාන් ගෙඩියක් ගන්නවා. රයිට්? ඔයා ගත්ත ගමන් මොකද කරන්නේ? ආයෙ නිෂ්පාදන ක්‍රියාවලියකට ඔයා ඒක දානවා. නෑනේ කෙලිම මොකද කරන්නේ? ඔයා පරිභෝජනය කරන්න ගන්නනේ. ආයෙ ගෙදර ඇවිල්ලා ආයෙ පාන් ගෙඩිය අවන් එකට දාලා එහෙම කරන්නේ නෑ. ඒතර සාධක වෙළඳපළට අපි කියනවා වක්‍ර ඉල්ලුමක් තියෙනවා. එහෙම නැත්නම් ව්‍යුත්පන්න ඉල්ලුමක් කියලා කියනවා. රයිට්? දැන් පිටි හිතන්න. අපි පිටි අරන් කඩේට ගිහිල්ලා ඔය බේකරි නිෂ්පාදකයෝ පිටි අරන් ආයෙ මොකද කරන්නේ? ආයෙ නිෂ්පාදන ක්‍රියාවලියකට දානවනේ. ඒ අපිට ඩිරෙක්ට් කියන්නේ කෙලින්ම ළමයි පරිභෝජනය කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. රයිට්? එතකොට භාණ්ඩ හා සේවා වෙළඳපළවල තියෙන ඍජු ඉල්ලුමක් සාධක වෙළඳපළවල තියෙන්නේ වක්‍ර ඉල්ලුමක්. ඊගාව එක තමයි භාණ්ඩ හා සේවා වෙළඳපළේ ඉල්ලුම් කරුව වෙන්නේ කුටුම්බ. ඒ කියන්නේ අපි. සැපයුම් කරුව වෙන්නේ නිෂ්පාදකයෝ. හැබැයි මේ දෙක පොඩ්ඩක් පැටලෙන්න ඕනේ. කුටුම්බ සහ නිෂ්පාදකයෝ. ළමයි භාණ්ඩ හා සේවා වෙළඳපළේ භාණ්ඩ හා සේවා ඉල්ලන්නේ කවුද? ඉල්ලන්නේ නිෂ්පාදකයෝ. ඉල්ලන්නේ නිෂ්පාදකයෝ සපයන්නේ කවුද? කුටුම්බ. රයිට්. අය බලන්න ළමයි පොඩ්ඩක් පැටලුණා මේ දෙක. ප්‍රධාන වෙළඳපළ වර්ග දෙකයි අපි කතා කරන්නේ මේක හරියට අහගන්න ආර්ථික පද්ධති වල අහන්න රයිට්. එකක් තමයි භාණ්ඩ හා සේවා වෙළඳපළ සාධක වෙළඳපළ. භාණ්ඩ හා සේවා වෙළඳපළේ අලෙවි කරන්නේ එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා. සාධක වෙළඳපළේ අලෙවි වෙන්නේ නිෂ්පාදන සාධක ටික. භූමියේ ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. ඊට පස්සේ භාණ්ඩ හා සේවා වෙළඳපළේ ළමයි භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරුව වෙන්නේ නිෂ්පාදකයෝ. අය පැටලුණා. සාධක වෙළඳපළේ සාධක ඉල්ලන්නේ නිෂ්පාදකයෝ සාධක සපයන්නේ කුටුම්බ. රයිට්? සාධක වෙළඳපළේ ඉල්ලන්නේ නිෂ්පාදකයෝ සැපයීම් කරුවෝ වෙන්නේ කුටුම්බ. හරි. භාණ්ඩ හා සේවා වෙළඳපළේ මේක හරි කලින් තිබ්බ විදිහ හරිනේ. භාණ්ඩ හා සේවා ඉල්ලන්නේ කුටුම්බ සැපයීම් කරුවෝ වෙන්නේ නිෂ්පාදකයෝ. රයිට්. එතකොට ළමයි අපෙන් අහන්නේ මොකද්ද ලක්ෂණයක් නොවන්නේ? පාරිභෝගික භාණ්ඩ හා සේවා තමයි හුවමාරු වෙන්නේ. කෙලින්ම දෙක ඔයාලා ගැහුවනම් වැරදි. ඒ කියන්නේ දෙකත් භාණ්ඩ හා සේවා වෙළඳපළක ලක්ෂණයක් තමයි. තුන කුටුම්බ අංශයේ භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරයි. රයිට්. මේ කුටුම්බ තමයි කවුද භාණ්ඩ හා සේවා ඉල්ලන්නේ? භාණ්ඩ වෙළඳපළේ. තුනත් හරි. හතර නිෂ්පාදන ආයතන භාණ්ඩ හා සේවා සපයනවා. මේ හරිනේ. නිෂ්පාදකයෝ තමයි සැපයීම් කරුවෝ වෙන්නේ භාණ්ඩ වෙළඳපළේ. ඒකත් හරි. අනික මේ පහ භාණ්ඩ හා සේවා සඳහා ඍජු ඉල්ලුමක් පවතී. ඍජු මේ ඍජු ඉල්ලුමක් තියෙයි. ඒතර අදාළ නොවෙන්නේ කීයද? 1. නිෂ්පාදන ආයතන වලට සාධක සේවා සපයන්නේ කුටුම්බ අංශවල. ඒ මොන වෙළඳපොලේ ලක්ෂණයද? ඒ සාධක වෙළඳපොලේ ලක්ෂණය. පැහැදිලිද? ඒ භාණ්ඩ හා සේවා වෙළඳපොලේ ලක්ෂණයක් නෙමෙයි. මම කියප එක පැහැදිලිද? මෙසේජ් එක දාන්න බලන්න. ළමයි හරියට තේරුම් ගන්න සංකල්ප. මෙසේජ් එක දාන්න ළමයි chat එකට. තේරුණාද? හරි. මේක දාගන්න එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පස්සේ ලියා ගන්න.
හරි ළමයි අපි යන් පහට. පහට කීයද ළමයි දේපල සම්පත් ගණයට ඇතුළත් වෙන්නේ? පහට උත්තරේ දාන්න බලන්න. පහට දෙක. ළමයි දේපල සම්පත් වලට එන්නේ හොඳට මතක තියාගන්න. නිෂ්පාදන සාධකයේ හතරයිනේ. භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. ඒතකොට මේකේ අපි කියන්නේ මේ දේපල සම්පත් වලට අයත් වෙන ළමයි හොඳට මතක තියාගන්න. ප්‍රාග්ධනය සහ භූමිය. භූමිය සහ ප්‍රාග්ධනය තමයි අපි කියන්නේ මොකද්ද? දේපල සම්පත් කියලා කියන්නේ. right? පහට හතර. දෙක ළමයි දෙක නෙමෙයි ළමයි පහට හතර. හරි. හයට දාන්න බලන්න. number 6. right. ළමයි නිෂ්පාදන හැකියාව මායම් වක්‍ර ඉතා ප්‍රබල විශ්ලේෂණ උපකරණයක් වන අතර ඒ හිඟකම නැමැති කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නයට අදාළ ප්‍රධාන සංකල්ප හතරක් පැහැදිලි කිරීමට උපකාරී වේ. එම සංකල්ප හතර මොකක්ද කියලා අහනවා. right. ළමයි උත්තරේ කීයද? දෙක. හිඟකම තේරීම සීමිත සම්පත් සහ ආවස්තික පිරිවැය. right. ආවස්තික පිරිවැයත් එක්ක තමයි මොනවද මේ කියන්නේ ස්ථාවර ආවස්තික පිරිවැය සහ වැඩෙන ආවස්තික පිරිවැය කියන එක ඇති වෙන්නේ. ඒක ඔයා දැනගන්න ඕනේ. අපිට එහෙම කියන්නේ කොටස් කරලා ගන්න බෑ. කෙලින්ම අපිට ඉස්සෙල්ලාම හිඟකම තියෙනවා ඊට පස්සේ තේරීම සහ ඊට පස්සේ සීමිත සම්පත් සහ ආවස්තික පිරිවැය. හයට දෙකලම. හතර දාන්න මන් කවිෂ. තුනද? හතර. හතර. ළමයි එක්තරා භාණ්ඩයක මිල 125කින් අඩු වන විට එහි මුළු අය භාරයද 100කින් 125කින් අඩු වේ. ඒත් ඔයා දන්නවා සම්බන්ධයක් මම මේක කලින් පේපරේ කිව්වා වාට මිල සහ පැහැදම. right? අතර සම්බන්ධය මම කිව්වා කලින් පේපර් එකේ. හතරනේ ඉන්නේ. right. නම් මේ අවස්ථාවේදී මිල සහ පැහැදම අතර සම්බන්ධය. right? මෙයා හොඳට මතක තියාගන්න මේ වාහනව right? මිල වැඩි වෙනකොට පැහැදම අඩු වෙනවා. එහෙම නැත්නම් මිල අඩු වෙනකොට පැහැදම වැඩි වෙනවා. ඒකේ ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි තියෙන්නේ නම් මේ අවස්ථාවකදී මිල සහ පැහැදම අතර. right? වාගේ එල්ලුම් නම්‍යතාවය එල්ලුම් නම්‍යතාවය ඒකීය නම්‍ය වන විට පාරිභෝගික පැහැදම උපරිම වෙනවා. පාරිභෝගික පැහැදම උපරිමයි. ඊට පස්සේ ළමයි අනම්‍ය අවස්ථාවට ආපුවාම මිලයි පැහැදමයි අතර සම්බන්ධය තමයි මිල වැඩි වෙනකොට පැහැදම වැඩි වෙනවා. මිල අඩු වෙනකොට පැහැදමත් අඩු වෙනවා. ඒ කියන්නේ ළමයි ධන සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ අනුලෝම සම්බන්ධයනේ තියෙන්නේ. ඔයාලා අනුලෝමයි ප්‍රතිලෝමයි අඳුරනවා නේද?
ඒතර වාට තියෙන එක්තරා භාණ්ඩයක මිල 125කින් අඩු වෙන විට පැහැදිලි. එහෙම නැත්නම් ළමයි මුළු අයභාරය. මුළු අයභාරයත් මොකද 125කින් අඩු වෙනවා. ඒ කියන්නේ අනම්‍ය සම්බන්ධයක් තියෙන්නේ 125කින් අඩු වෙන විට මුළු අයභාරය 125කින් අඩු වෙනවා නම් මොකද ළමයි සම්බන්ධ? පූර්ණ අනම්‍ය සම්බන්ධයක් තමයි තියෙන්නේ මිල සහ පැහැදම අතර. කියන උත්තරේ 4. 4ට 4. right. අපි ළමයි මේ ලේසි ප්‍රශ්න ටික ඉක්මනට සාකච්ඡා කරලා යන්. තව ගොඩක් ගණන් පාර්ට්ස් තියෙනවා. හරි මේක ලියාගන්න. හරි ළමයි 8ට දාන්න බලන්න උත්තරේ. 8 කීයද? 8ට 5ද? 8ට 5. හරි බලන්න. කවිච 8ට කීයද? 3ද? හරි බලන්න. අපිට කියනවා ඉන්ධන මිල ඉහළ යාම සහ රබර් මිල ගණන් ඉහළ යාම යන සිදුවීම් දෙක එකවර සිදු වූයේ නම් වාහන වෙළඳපොළ සමතුලිතයට වන බලපෑමනේ යන්නේ. right? එතකොට දැන් මෙතන වෙනස් වෙන්නේ කොහොමද? වෙනස් වෙන්නේ කොහොමද ළමයි? ඒ කියන්නේ සමතුලිතයක ඉඳලානේ ඔය අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ. ඔය සමතුලිතයේ ඉඳලා තමයි වෙනස් වෙන්නේ. right. ඉස්සරලාම ඔයා මේ වගේ එකක් දකිද්දි මම හැම වෙලේම කියනවා සමතුලිතයේ අඳින්න ඕන. right? P QD මෙන්න ඩිමාන්ඩ් එක මෙන්න සප්ලයි එක. මෙන්න තියෙනවා සමතුලිත ලක්ෂ්‍ය. right. දැන් අපෙන් අහන්නේ වා අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න මේක වාහන වෙළඳපොළක් right? වා වාහන වෙළඳපොළේ ඉඳලා තමයි බලන්න ඕනේ. ඉන්ධන මිල ඉහළ ගිය ඉන්ධන මිල ඉහළ යනවා නම් එන්නේ දැන් කොවිඩ් කාලේ මතකනේ. ඒතර මිනිස්සු මොකද කරන්නේ වාහන අඩු වෙනද කියන්නේ ඉල්ලුම මොකද කරන්නේ වාහන ඉල්ලුම. ඔයා දන්නවා වාහන ඉල්ලුම අඩු කරනවනේ. right. වාහන ඉල්ලුම අඩු කරනවනම් ඉල්ලුමකට මොකද වෙන්නේ? ඉල්ලුමකට වමට තමයි යන්නේ. right. මෙන්න අලුත් සමතුලිත ලක්ෂ්‍ය. PQ P1 Q1. right. ඊගාව එක තමයි රබර් මිල ඉහළ ගියපුවම. රබර් මිල කරන් ඉහළ යනවා. right. ඒතකොට ළමයි රබර් මිල කරන් ඉහළ යම කියන එක ඒ කියන්නේ වාහන වෙළඳපළත් එක්ක ළමයි කියන්නේ ඍජු සම්බන්ධතාවයක් නැහැනේ. නේ? එතකොට ඒක අපිට ගන්න බෑ. කියන්නේ එතනදී සමතුලිතයට බලපාන්නේ නැහැ. මොකද මේක වාහන වෙළඳපළක් right. වාහන වෙළඳපළ. එතකොට අනිවාර්යෙන් වෙන දේ තමයි මේ සමතුලිත මිල අඩු වෙනවා. සමතුලිත ප්‍රමාණය අඩු වෙනවා. මිල සහ ප්‍රමාණ කියන දෙකම මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕන මේ අවස්ථාවේදී. උත්තරේ කීයද ළමයි? 8ට 2. right. 9. ඇමරිකන් යම අමෙන් 3ද? කවිස දාන්න බෑ 9ට. right. අර මං කියලා දුන්න ෂෝට් ක්‍රමෙන් ගන්න පුළුවන් නේ.
අපිට කියන්නේ ඉල්ලුම් නම්‍යතාවයේ සාපේක්ෂ වශයෙන් අනම්‍යයි. ඒ ඉල්ලුම අනම්‍යයි. right? අනම්‍ය ඉල්ලුමක් තියෙයි. අනම්‍ය ඉල්ලුමක් තියෙයි. ඉල්ලුම නම් පාරිභෝගිකය. right? අනම්‍ය නම් දරනවා. එතකොට මේ වැඩියෙන් දරනවා කවුද? කියන්නේ දරන්නේ කවුද වැඩි? පාරිභෝගිකය. right? එහෙනම් අඩුවෙන් දරන්නේ කවුද? නිෂ්පාදකය. වාට මෙන්න මේ ෂෝට් ක්‍රමයෙන් ගන්න. ඒ කියන්නේ වාට දැන් MCQ එක කරද්දි දිග ක්‍රම වැඩක් නෑ right? පුළුවන් තරම් කෙටි ක්‍රම තමයි අනුගමනය කරන්න ඕන. මොකද විනාඩි 120යි තියෙන්නේ. right? දැන් අනිත් පැත්තෙන් බලන්න නම්මේ ඉල්ලුම. නම්මේ සැපයුමක් කියලා තියෙන්නේ. නම්මේ සැපයුම. සැපයුම නම් නිෂ්පාදකය. නම්මේ නම් ළමයි දරන්නේ නැහැ. දරන්නේ නැහැ නිෂ්පාදකය. එහෙනම් වැඩියෙන් දරන්නේ කවුද? පාරිභෝගිකය. වාට ඒ ක්‍රම දෙකටම ගන්න පුළුවන්. 9ට 3. ළමයි 10ට කීයද? 10. 10ට එකද? ඔව් 10ට 1. හරි උතන ළමයි උතනද දැන් ඔයාලට උතන ඩිලීට්ම කියලා නෑ මිල රුපියල් 40 දී නම්මිතාවය හොයන්න 50 දී හොයන්න කියලා ඔයාලට ඩිලීට් කියලා නෑනේ. රයිට්. එතකොට ඔයාලට මෙතන තියෙන ආන්සර්ස් වලින් හරිනම් ළමයි ඔයා මෙතනදී හොයන්න ඕනේ චාප නම්මිතා සූත්‍රයෙන්. රයිට්. මොකද ඔයාලට නිශ්චිත මිලක් කියලා නැති නිසා. නමුත් උතන උත්තරේ තියෙන මට පේන විදිහට 40 දාපමණින් උතන උත්තරේ එන්නේ. ඒ චාප නම්මිතාවෙන් ඔයාලට උත්තරයක් නෑ උතන. රයිට්. ඒක නිසා ඔතන පොඩි නෝට් එකක් දාගන්න. මිල රුපියල් 40 දී නම්මිතාවේ සොයන්න කියලා දාගන්න. right පේපරේ මිල රුපියල් 40 දී නම්මිතාවේ. එහෙම කියලා නැත්තම් ළමයි වා හරිනම් හදන්න ඕනේ අනිවාර්යයෙන්ම චාප නම්මිතා සූත්‍රය. මොකද ඔයාලට නිශ්චිත මිලක් දීලා නැති නිසා දැන් උතන තියෙන විදිහට චාප නම්මිතා සූත්‍රය දැම්මොත් ඔයාලට උත්තරයක් එන්නේ නැති වෙයි. ඒ නිසා හදාගන්න මිල රුපියල් 10 දී නම්මිතාවේ සොයන්න කියලා හදාගන්න. හරි. අන්න ඒ අවස්ථාවේදී ඔයාලට ගන්න පුළුවන් ලක්ෂ නම්මිතා සූත්‍රය. EDP සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. ඩෙල්ටා QD තියෙනවා ළමයි ඍණ 200ක් ඩෙල්ටා P තියෙනවා 10ක් P කියලා කියන්නේ 40යි QD කියලා කියන්නේ 400. සුළු කරද්දී හරියට සුළු කරගන්න සුළු කිරීම වරද්ද ගන්න එපා. 1යි 2යි බිංදු කැපෙනවා 1යි 2යි. එතන කීයද ළමයි? 2යි. ඒ කියන්නේ එක උත්තරේ. හරි 11ට දාන් යන්න බලන්න 11ට කියන්න බලන්න. 11. කොළහට කියලා මේ දෙකද? හරි රයිට් වෙන් බලන්න. ඔයාලට කියනවා QD සමීකරණ දීලා තියෙනවා. P Q right QD තියෙනවා QD සමානයි 140 QD සමානයි 140 ඍණ 7ක් P. right ඔයා මේක දන්න ටික දාගන්න. QD 140යි 140 7ෙන් බෙදනවාම 20යිනේ. right ඔයාලට කියන්නේ මිල කීයද? මිල රුපියල් 10යිද?
මිල රුපියල් 10 දී ඔයාට කියන්නේ පාරිභෝගික අතිරික්තේනේ. හරි මිල 10. දැන් ඔයා QD ට 10 දාලා P ට 10 දාලා ප්‍රමාණය හොයාගන්න. $70යි QD. නැත්නම් එහෙම ඕනෙත් නැහැ ළමයි. ඔයාට ඩිලිට්ම 70 කියලා ගන්නත් පුළුවන්. මොකද ඔයා දන්නවා ඉල්ලුම් වක්‍රයක හරි මැද ළමයි මොකද්ද ඒකී නම් මේනේ. ඒතර මෙතන 10යි නම් මෙතන 10 නම් මෙතන ප්‍රමාණය කීයක් වෙන්න ඕනද? 70ක් වෙන්න ඕන. හරි. දැන් පාරිභෝගික අතිරික්තය කොහොමද? මෙන්න මේ උඩ කොටසනේ. මෙන්න මේක තමයි පාරිභෝගික අතිරික්තය. ඒතර පාරිභෝගික අතිරික්තය හොයන්නේ කොහොමද? පාරි අතිරික්තය සමානයි උපරිම ඉල්ලුම් මිල ඍණ සමතුලිත මිල. එහෙම නැත්නම් පාර දීලා තියෙන මිල කීයද? වෙළඳපළ මිල. බෙදනවා දෙකෙන් ළමයි වැඩි කරනවා මෙතන විදිහට ගන්නම් වෙළඳපළ ප්‍රමාණය. වෙළඳපළ ප්‍රමාණය. උපරිම ඉල්ලුම් මිල කීයද? 20යි. වෙළඳපළ මිල වාට දීලා තියෙනවා 10ක්. 10 බෙදනවා දෙකෙන් වැඩි කරන ප්‍රමාණය කීයද? 70යි. පල්ලට ගන්නම් 10 බෙදනවා දෙකෙන් වැඩි කරනවා 70. 1යි 5යි 7 5 35යි ඊළඟ 350යි. දෙක හදාගන්න වැරදිද? ළමයි මේවා හරියටම හදාගන්න. මේවෙන් ප්‍රශ්න අහනවා. අහන නිසා තමයි පේපර් වල දාලා තියෙන්නේ. කවුද දාන්න මෙහෙජ්ජක් තේරෙනවද කියලා? හරි 12ට දාන්න බලන්න ළමයි. දොළහට කීයද? 12ට 4ද? හරි බලමු. හරි අපිට කියනවා QD සහ QS දීලා දෙනවා. අපිට කියනවා 25ක ළමයි අවම මිලක් ගන්න right. අතිරික්ත අධ්‍යාපන රාජ්‍ය විසින් මිලදී ගැනීම තීරණය කළොත් රාජ්‍ය වැය කරන මුළු වීදම කියලා ගන්නවා. ඔයා දන්නවා අවම මිලක් කියපු ගමන් ළමයි ඔයාගේ ඔළුවට එන්න ඕන කවුද? නිෂ්පාදකයද පාරිභෝගිකයද? නිෂ්පාදකයනේ. හරි ඔයා මොනවා කරන්නත් කලින් ඉස්සරහ රූප සටහනක් එක්ක ගාන යන්න ඕනේ. ඒව අමතක කරන්න එපා. මොනවා කරන්නත් කලින් හැම වෙලෙම සමතුලිතයක් ඇඳ ගන්න වෙනවා ඔයාලට. මේ පැත්ත S මේ පැත්ත D. right. QD සමානයි QS. හැමෝටම පුළුවන් සමතුලිත මිල ප්‍රමාණය හොයාගන්න. ඒකට ඔයා මොකද කරන්නේ? QD සමාන කරන්න QS ට. right. දැන් මේවා නම් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ හරිද? අනිවාර්යයෙන්ම සමතුලිත මිල ප්‍රමාණය හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඔයා 25 A level ලියන්න ඕන නම් ඈ. මේකත් හොයාගන්න බැරි නම් ඔයා A level ලියන්න එපා ඇත්තටම. QD සමානයි 150 ඍණ 5ක් P. QS සමානයි ඍණ 30 ධන 4ක් P. right මේක මේ පැත්තට නම් ආවම ධන වෙනවා. 180 සමානයි මේකත් ධන වෙනවා. 9ක් P. දෙපැත්තම 9න් බෙදන්න. 9න් බෙදන්න
P සමානයි 20ක් වෙනවා. සමතුලිත මිල 20යි. QD-ට දාන්න. ප්‍රමාණය හොයාගන්න. QD සමානයි 150 හරින 5ක් P. 150 හරින 5 වැඩි කිරීම P කීයද 20යි. 150 හරින 100යි. 150න් 100ක් ගිහම කීයද? 50යි. හරි. දැන් ළමයි උඩරිම ඉල්ලුම් මිලත් හොයාගන්න. උඩරිම ඉල්ලුම් මිල කීයද 30යි. අවම සැපයුම් මිලත් හොයාගන්න. 34න් බෙදපුවම කීයද? 34න් බෙදලා හොයාගන්න. 7.5යි. right 7.5යි. දැන් ඔයා කරන්න ඕන මොකද්ද? right මෙන්න තියෙනවා. ඔයා දන්නවා නිෂ්පාදකයාට ළමයි වාසියක් වෙනවා නම් අනිවාර්යයෙන් මෙන්න මේ 20 සහ 50 තමයි නිෂ්පාදකයාට සහ පාරිභෝගිකයාට කිසිම අවුලක් නැහැ. right වෙළඳපොලේ කිසිම ගේමක් නැහැ. right කිසිම අවුලක් නැහැ. 20යි 50යි තියෙනවා. හැබැයි මෙයා මොකද කරන්නේ? මෙන්න 25ක ගහනවා මොකද්ද? අවම මිලක් ගහනවා නිෂ්පාදකයාට වාසි වෙන්න. right මේ නිෂ්පාදකයාට වාසි වෙන්න ගහපු ගමන්ම මිල වැඩි වෙන ගමන් නිෂ්පාදකයාට වාසි. ඒතකොට නිෂ්පාදකයා වැඩියෙන් සපයනවා. මිල වැඩි වෙන ගමන් ළමයි පාරිභෝගිකයට වාසි. පාරිභෝගික අඩුවෙන් තමයි ඉල්ලන්නේ. දැන් ඔයා හොයාගන්න ඕනේ ඉල්ලුම් ප්‍රමාණය සහ සැපයුම් ප්‍රමාණය. ඒක හොයාගන්නවා ඉල්ලුම් සමීකරණ ගන්න ඉස්සෙල්ලා. QD සමානයි 150 හරින 5ක් P. 150 හරින 5 වැඩි කිරීම P කීයද? දැන් ඔයා P වලට දාන්න 25. 150න් 125ක් අඩු කරන්න. 25ක් වෙනවා වාට කවුද? ඉල්ලුම් ප්‍රමාණය. දැන් ඔයා සැපයුම් ප්‍රමාණයත් හොයාගන්න ඒ වගේ. සැපයුම් ප්‍රමාණය හොයාගන්නවා මොකද කරන්නේ? සැපයුම් සමීකරණ ගන්න. right QS සමානයි ඍණ 30 ධන 4ක් P. ඍණ 30 ධන 4 වැඩි කිරීම P කීයද? 25යි. ඍණ 30 ධන 25ව 4ක් 100යි. 100න් 30ක් 100න් 30ක් ගියපම් කීයද? 70යි. හරි. දැන් ළමයි ඔයා ඊගවට ගන්න ඕන කාරණාව තමයි අතිරික්තයේ රජයේ ආණ්ඩුව මිලට ගන්නවා කියලා කියනවා. කියන්නේ ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමයක් තමයි අනුගමනය කරන්නේ. ඒකට ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ කොටස තමයි රජයේ වියදම වෙන්නේ. නැත්නම් රජයේ මිලට ගන්න. රජයේ වියදම. right? ඒක හොයන්නවා. මේ ගැප් එක කීයද? 25යි. 25 වැඩි කිරීම කීයද ළමයි? මේ 70න් 25 ගියපම කීයද? 10න් 5ක් 5යි. 6න් 2ක් 4යි. 45 ළමයි වැඩි කරන්න ඕනේ 25න්. 45 25න් වැඩි කරන්න ඕනේ. කියන්න බලන්න උත්තරේ කීයද කියලා? 1100 1100 කීයද 50ද? 25 1125 නේ. ඔව් 1125යි. chat එකට දාන්න ළමයි මැසේජ් එකක් තේරෙනවද? තව පාරක් කියලා දෙන්න ඕනද කියලා. right? එතකොට මේකේදී ළමයි මෙන්න මේ කොටස පාරිභෝගික අතිරික්ත වෙනවා. මෙන්න මේ උඩ පුංචි කෑල්ල පුංචි එක්කෙන පාරි අතිරික්ත වෙනවා. මෙන්න මේ ලොකු ත්‍රිකෝණෙම ළමයි නිෂ්පාදන අතිරික්ත වෙනවා. right? මෙන්න මේ ලොකු ත්‍රිකෝණ නිෂ්පාදන අතිරික්ත වෙනවා. මෙන්න මේ එළියේ පුංචි එක්කෙන අහිමිෂ ප්‍රසාදනය වෙනවා. මෙන්න මේ සම්පූර්ණ එක්කෙන ළමයි රජයේ වියදම වෙනවා. හරි. chat එකට දාන්න බලන්න තේරෙනවද කියලා?
හරිද ළමයි? chat එක දාන්න. තේරුණා. කවිස අවුලක් නැද්ද? කොල්ලෝ. ඔන්න මං ආයෙ කියනවා බලන්න. ඔන්න ආයෙ පාරක් කියනවා. ඔයා එකටම කරන්න ඕනේ ළමයි මේ වගේ ගාණක් අතිරික්ත රජයේ මිලට ගැනීම බදු සහනාධාර උපරිම අවමිල මේ ඕන දෙයක් කරද්දිවා ඉස්සලාම් කරන්න සමතුලිතයක් ඇඳගෙන ළමයි කෙටි රූප සටහනක එක තමයි ඔයා ගාණ යන්න ඕන රයිට්. ඒ වාට එකපාරට මනෝමයෙන් ඔයා බයිත කරස්සෙමින් ඒකින් හින්දා රූප සටහනක් ඇඳ ගන්න රයිට්. මේකත් එක්ක තමයි ඔයාට මේ ගාණ තේරෙන්නේ හොඳට. ඒතර ඔයා එකටම කරන්න ළමයි සමතුලිත මිලය ප්‍රමාණය ඔයාට හොයාගන්න පුළුවන්. රයිට්. ඔයා දැනගන්න ඕන අවම මිලක් කියලා කියන්නේ නිෂ්පාදකයට තමයි ගහන්නේ රයිට්. නිෂ්පාදකයට වාසි වෙන්න නම් මේ මෙන්න මේ සමතුලිත මිලට වඩා මිල මොකක් වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. මිල වැඩි වුණ ගමන් ළමයි නිෂ්පාදකයා මොකද කරන්නේ? එයාට වාසි. රයිට්. මේ 20 වඩා 25ක් කියලා කියන ළමයි පට්ට වාසි. නිෂ්පාදකයා මොටිවේට් වෙනවා. તો නිෂ්පාදකයා මොකද කරන්නේ? වැඩියෙන් නිෂ්පාදනය කරන්න බලනවා මේ 70ක් හදනවා මේ. දැන් පාරිභෝගිකයා මොකද කරන්නේ? මිල වැඩි වුණා මේ. පාරිභෝගිකයට අවාසි. පාරිභෝගිකයා ගන්න ප්‍රමාණය අඩු කරනවා. අඩු කරගුවම මේ වෙළඳපොලේ තියෙනවා මොකක්ද? අදි සැපයුමක් තියෙයි. මේ සපේනවා ගොඩක් ඉල්ලන්න පොඩ්ඩයි. එහෙම නැත්නම් වෙළඳපොලේ අදි සැපයුමක් තියෙයි. එහෙම නැත්නම් ළමයි බාණ්ඩ අතිරික්තයක් තියෙයි. බාණ්ඩ අතිරික්තයක් තමයි වෙළඳපොලේ තියෙන්නේ. ඒතර මෙන්න මේ කොටස තමයි රජයේ වියදම වෙන්නේ. right? හරි 1125 13 13 දාන්න බාන උත්තරය. ඔගේ ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න ළමයි. තමයි බදු සහනාධාර උපරිම මිල අවම මිල අතිරික්ත රජ මිල ගැනීම ඌණ පූර්ණ කිරීම. right? ඒ කියන්නේ තුන්වෙනි පාඩම වෙළඳපොළ ආර්ථික රජයේ මැදිහත් වීම. කියන පාඩම ළමයි ඔයාට හොඳටම පුළුවන් වෙනවා right? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඔයාගේ පේපරේ තුන්වෙනි ප්‍රශ්නේ සහ MCQ අඩුම 4ක් 3ක් වගේ අහනවා. ඒක නිසා මේ හරිම ලේසි පාඩමක් තියෙන්නේ ගණන් පොඩ්ඩක් තියෙයි. නිසා තීරි හොඳට පුළුවන් වෙනවා ඔයාට ගාන හදාගන්න. නිසා වැඩියෙන් ෆලෝ කරන ලකුණු ගන්න පුළුවන්. හරි 13 පිරිවැය කියන්න බලන්න 13ට එකද 13 හරි බලමු ළමයි මේක හොඳ ප්‍රශ්නයක් right මේක කලින් පේපරෙත් මම පොඩ්ඩක් කියලා දුන්නා මෙතන තියෙනවා පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙලා වයන් අහන නිෂ්පාදන ආයතනයේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේදී මුළු පළදාව වැඩි වෙන වේගයෙන් ඉහළ නගින විට ආන්තික පිරිවැය සහ ළමයි සාමාන්‍ය පිරිවැය හැසිරෙන්නේ කොහොමද කියලා අහනවා. ඒත් ඔයාලට දැන් තියෙන ප්‍රශ්නේ තමයි පළදාවයි පිරිවැයයි කොහොමද සෙට් වෙන්නේ කියලා නේ. right මේ බලන්න. right මේ බලන්න. මෙතන ළමයි අපි බලන්න ඕනේ. ඔයාලට මතකයි අපි කෙටි කාලෙදි කතා කරනවා මොකද? හීනවල ආන්තික පළදා නීතිය අපි කතා කරනවා right? හීනවල ආන්තික පළදා නීතියද අපි මොකද කතා කරන්නේ? right ඔයාලට මතකයි ළමයි. අපි කෙටි කාලෙදි කතා කරනවා හීනවල ආන්තික පළදා නීතිය. ඒතර අපි දන්නවා මෙන්න මේම ඇසිරෙනවා කවුද? ඔයාගේ TP right total product මුළු පළදාව. right ඒතර ළමයි මුළු පළදාව ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. මතකද නේද? මතක් කරන්න බලන්න. ප්‍රධාන කොටස් තුනයි. TP හැසිරෙනවා. right එතකොට මේ තමයි පළවෙනි අවස්ථාව මේ තමයි දෙවෙනි අවස්ථාව මේ තමයි තුන්වෙනි අවස්ථාව
තුන්වෙනි අවස්ථාව. එතකොට ළමයි පළවෙනි අවස්ථාවේදී TP වැඩි වෙන වේගෙන් තමයි වැඩි වෙන්නේ right. එයා මුල් අවස්ථාවේ superior right. දෙවෙනි අවස්ථාවේදී ළමයි අඩු වෙන වේගෙන් වැඩි වෙන්නේ right. තුන්වෙනි අවස්ථාවට අපෝ ළමයි මුළු පළදාව පල්ලට යනවා right. පහළ බසිනවා. ඊකව කතාව තමයි ළමයි. මෙන්න ඉන්නවා ඔය කලහකාරී එක්කෙනා. ඒ කවුද? මගේ පණ. මගේ පණ කියන්නේ MP right. මෙන්න තියෙනවා ළමයි AP right. සාමාන්‍ය ඵලදාව right. MP කියලා කියන ආන්තික ඵලදාව, AP කියලා කියන්නේ සාමාන්‍ය ඵලදාව right. මෙතන තියෙන ලක්ෂණය තමයි ළමයි. පළවෙනි අවස්ථාවේදී මුළු ඵලදාව වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා. දෙවෙනි අවස්ථාවේදී අඩු වෙන වේගයෙන් වැඩි වෙනවා සහ තුන්වෙනි අවස්ථාවේදී පහළ බසිනවා right. ආන්තික ඵලදාව ළමයි TP උපරිම වෙනකොට මේ TP උපරිම වෙනකොට අනිවාර්යයෙන්ම MP යවම් වෙන්න ඕන right. ඒකට මෙතන තියෙන සම්බන්ධය තමයි ළමයි ඵලදාව සම්බන්ධනේ right. හැබැයි දැන් වාගෙන් අහන්නේ මොකද්ද? පිරිවැය සම්බන්ධය. මේ බලන්න. ඔය ඉගෙනගෙන තියෙනවා ඵලදාව සහ පිරිවැය වක්‍ර අතර සම්බන්ධය. මෙන්න දෙනවා ඔය ඵලදාව වක්‍ර දෙක. MP සහ AP. මෙන්න තියෙනවා පිරිවැය වක්‍ර. MC සහ ABC. right. මෙන්න ළමයි MP කලහකාරී. මගේ පණ. MP කියලා ළමයි ප්‍රතිවිරුද්ධ එක්කෙනා කවුද? MC marginal cost. ඒ කියන්නේ ආන්තික පිරිවැය. ආන්තිකය. ඊට පස්සේ ළමයි AP යනවා මෙහෙම. සාමාන්‍ය ඵලදාව. ABC. ඒ කියන්නේ ළමයි ඵලදා වක්‍රේ ප්‍රතිබිම්බයක් තමයි කවුද? පිරිවැය වක්‍රය. දැන් වාගේලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා වා හිට ගන්න. right. වා හිට ගත්තාම කවුද ඉන්නේ? ඔයාම ඉන්නේ. වෙන කවුරුත් ඉන්නේ නැහැ නේ. අන්න ඒ වගේ right. මේ ඵලදා වක්‍රවල ප්‍රතිවිරුද්ධ එක්කෙනා තමයි පිරිවැය වක්‍ර. මේ MP මගේ පණ ළමයි කලහකාරී right. එයා ක්ෂණිකව ළමයි උඩට ගිහිල්ලා සිංහල බහිනවා පල්ලට මේ. එතකොට මේ එතකොට ළමයි MCත් මොකද වෙන්නේ? අවම වෙනවා මේ. right. ගොඩක් යනවා යට මේ. ඒ මෙයා වගේම තමයි MC. right. එතකොට මේ AP යනවා මේ. AP යනකොට ළමයි මේ ABC. right. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන මේ AP උපරිම වෙදී ABC අවම වෙනවා. AP පල්ලට යද්දී ABC උඩට යනවා. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන. මොකද්ද? ඵලදා වක්‍ර සහ පිරිවැය වක්‍ර. හරි. දැන් ඔයාලට කියන්නේ මේ මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ TP ළමයි මෙන්න මේ වැඩි වෙන අවස්ථාවේදී තමයි වාගේ ඵලදා වක්‍ර ගැන නෙමෙයි අහන්නේ. වාගේ අහන්නේ මේ පිරිවැය වක්‍ර ගැන අහන්නේ. පිරිවැය වක්‍ර ගැන අහනවා නම් මේ මුළු ඵලදාව ළමයි වැඩි වෙන වේගයෙන් වැඩි වෙන්නේ. වැඩි වෙන වේගයෙන් වැඩි වෙද්දි මේ මෙයා වැඩි වෙලා මේ අඩු වෙනවා මේ. ඊට පස්සේ මෙයා වැඩි වෙනවා මේ. તો ළමයි වාට පේන්න ඕනේ. මෙයා ගොඩක් ළමයි ඉස්සෙනවා කියලා කියන්නේ මේ MC මොකද වෙන්නේ? ගොඩක් පල්ලට යනවා කියන එක නේ. මේ ඊට පස්සේ AP ළමයි normal. right. එයාට කිසි අවුලක් නැහැ. එයා normal එක යනවා මේ. ඊට පස්සේ කියන්නේ මෙයා උඩට යනවා කියලා කියනවා මෙයා පල්ලට යනවා මේ. හැබැයි එයා පල්ලට යන්නේ කොහොමද? ටිකක් normal යන්නේ නේ. මෙයාට වඩා ළමයි මෙයා කලාකාරී නේ. ඒතර වැඩියෙන්ම ළමයි ඉක්මනට ළමයි පිරිවිය පහළ යන්නේ කාගේද? MC ගේ මේ. මෙන්න තියෙනවා මුළු ඵලදාව වැඩි වෙන එක. වැඩි වෙන මේකේ වැඩි වෙන මේ පළවෙනි අවස්ථාවේදී මේ දෙවෙනි අවස්ථාව තමයි හීනවනාන්තික ඵලදා නීතිය මේ. මෙන්න තියෙනවා මේ ඔන්න. ඒක තමයි ළමයි මේ තියෙන්නේ මේ. එතකොට ළමයි මෙතන වෙන්නේ ABC ට වඩා වැඩියෙන් ළමයි MC වක්‍ර මොකද වෙන්නේ? පල්ලට යනවා. මෙයා කලහකාරී right. AP ළමයි normal. AP සාමාන්‍යයෙන් යනවා. එයාට
අවුලක් නෑ. එයා එහෙම කේස් එකක් නෑ. Right. මට කියන්න තේරෙනවද කියලා? ඒතකොට මේකට උත්තරේ 1. තේරුම් නැත්නම් chat එකට දාන්න මැසේජ් එකක් ආයෙ කියලා දෙන්න. හරි. ඔන්න ළමයි අහගන්න. right. හීනෝ නාන්තික ඵලදා නීතිය කියලා කියන්නේ පිරිවැය ළමයි. කෙටි කාලයේදී අපි දන්නවා ස්ථාවර සාධක සමග තමයි විචල්්‍ය යොදුන් සම්බන්ධ කරලා තමයි නිෂ්පාදනය කරන්න කෙටි කාලයට ආපුවා. හරි. ඊට පස්සේ එක්තරා අවස්ථාවකට පසු සාමාන්‍ය හා ආන්තික ඵලදා මොකද ක්‍රමෙන් අඩු වන තත්ත්වය තමයි අපි කියන්නේ හීනෝ නාන්තික ඵලදා නීතිය කියලා. ඒතර ඒ අවස්ථාවේදී TP right? ඒ කියන්නේ මුළු ඵලදාව ළමයි ප්‍රධාන අධීර තුනකින් තමයි හැසිරෙන්නේ. පළවෙනි අවස්ථාව තමයි ළමයි මෙන්න මේ අවස්ථාවේදී වැඩි වෙන වේගයෙන් තමයි වැඩි වෙන්නේ. මුළු ඵලදාව. වැඩි වෙන වේගයෙන් වැඩි වෙන්නේ. දෙවෙනි අවස්ථාවේ ළමයි මුළු ඵලදාව අඩු වෙන වේගයෙන් තමයි වැඩි වෙන්නේ. තුන්වෙනි අවස්ථාවේ ළමයි මුළු ඵලදාව පහළ වදිනවා. ඔන්න ඔකෙන් ප්‍රධාන අවස්ථා තුන. දැන් අපිට කියන්න ළමයි ඔයාලට පේපරේ ප්‍රශ්නේ කියන්නේ මේ TP වැඩි වෙන වේගයෙන් වැඩි වෙන අවස්ථාවේදී. TP වැඩි වෙන වේගයෙන් වැඩි වෙන අවස්ථාවේදී ඔයාගෙන් අහන්නේ ඵලදාව නෙමෙයි ළමයි මේ ඵලදාව වක්‍රනේ. මේ ඵලදාව නෙමෙයි අහන්නේ මේ පිරිවැය වක්‍ර අහන්නේ. හරිද? ඊට පස්සේ දැනගන්න ඕනේ වැඩි වෙන වේගයෙන් වැඩි වෙනකොට ළමයි MP හැසිරෙන්නේ මෙන්න මෙහෙම. වැඩි වෙලා උඩ ගිහිල්ලා පල්ලට එනවා. මේ එතකොට ඒ අවස්ථාවේදී මේ AP normal යනවා උඩ. ඊට පස්සේ ඔයා දැනගන්න ඕනේ ඵලදාව සහ පිරිවැය වක්‍ර අතර සම්බන්ධය. මේ තියෙන ඵලදාව වක්‍ර දෙක. මේ තියෙන පිරිවැය වක්‍ර දෙක. එතකොට MP එක ළමයි ප්‍රතිවිරුද්ධ එක්කෙනා තමයි MC ආන්තික පිරිවැය වක්‍රය. AP එක ළමයි සාමාන්‍ය ඵලදාවේ ප්‍රතිවිරුද්ධ එක්කෙනා තමයි ABC සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. right? average variable cost එක. ඒතර මේ දැන් දැනගන්න ඕනවා ඵලදාව සහ ළමයි පිරිවැය වක්‍ර අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. මේ MP වැඩි වෙනවා. MC අවම වෙනවා. MP උපරිම වෙනවා. MC අවම වෙනවා. මේ MP පල්ලට එනවා. MC වැඩි වෙනවා. මේ ABC වැඩි වෙනවා. sorry AP වැඩි වෙනවා. ABC අඩු වෙනවා. මේ AP උපරිම වෙනවා. MC අවම sorry ABC අවම වෙනවා. AP පල්ලට එනවා. ABC වැඩි වෙනවා. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. දැන් ඔයාගේ අහන ප්‍රශ්නේ තමයි මෙන්න මේ පළවෙනි අවස්ථාවේදී ළමයි මෙන්න මේ පිරිබෑ වක්‍ර දෙක ගැන අහන්න. ඒතර ඔයාලට තේරෙන්න ඕනේ. මෙන්න මේ ગેප් එකනේ ඔය කියන්නේ මේ. මෙයා වැඩි වෙලා මෙයා අඩු වෙනවා. right? එතකොට AP සහ MP අතර ගත්තාම ළමයි MP ළමයි ඉක්මනට මුඩ යනවා. මෙයා කලහකාරී මේ. මෙයා සිංගල් ඔහොම ඉන්නේ. ඒතර ඒ එනවා කියන්නේම ළමයි MCත් මොකද වෙන්නේ? MCත් එහෙම තමයි යන්නේ. right? මේ AP normal මේ. එයා normal එක යනවා මේ. ඒතර ඔයාලට අහන්නේ මෙන්න මේ වක්‍ර දෙකෙන් කවුද ඒ කියන්නේ මේ කවුද ඉහළ යන්නේ පහළ යන්නේ කියලා නහන්නේ. ඒතර ඔයාලට තේරෙන්න ඕන ළමයි. මෙන්න මේ ABC වක්‍රයට වැඩිය වඩා ක්ෂණිකව ළමයි MC පහළ යනවා මේ. MC ක්ෂණිකව ළමයි පහළ ගිහලා මේ උඩට යනවා. right? මේ ABC මේ ස්ලෝ එක කියන්නේ මේ මෙයා ෂේප් මේ මෙයා අවුලක් නැහැ. දෙන්නම පහළ යනවා. හැබැයි ඉක්මනට පහළ යන්නේ කවුද? MC මේ බලන්න හැඩේ කොහොමද කියලා. දැන් හරිද? ගන්න බලන්න දැන් chat එක. හරි. ඔයා තේරුම් ගන්න ඕන ළමයි මේ මේකම තමයි ළමයි මේ මං ඇන්දේ. මේ වෙන රූප සරහනක් නෙමෙයි. මේ වක්‍ර දෙකම තමයි මම මේ ඇදලා තියෙන්නේ. හරි. 14ට මේක ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න.
හරි. ළමයි කීයද? 14. 14 දාන්න බා. 14ට 2ද? හරි. ළමයි බෝඩ් එක මකනවා. හරි. ඊට පස්සේ ළමයි මේ වගේ එකක් දකිද්දී දත ලියා ගන්න right. නිමෙවුම ශුන්‍ය වෙනවට TC නේ අහන්නේ මුළු පිරිවෙල කියන්නේ. TC. නිමෙවුම ශුන්‍ය වෙන විට මුළු පිරිවෙල 100යිලු. බිඳුවක් එනවා TC 100යි. ඊට පස්සේ ඒකක 40ක් ළමයි quantity එක වැඩි වෙද්දී මුළු පිරිවෙල 1480යි. 1480යි. ඊට පස්සේ අපෙන් අහනවා 50ක් නිෂ්පාදනය කරද්දී සාමාන්‍ය මෙන්න මෙතන අහනවා ඒක 50යිදී සාමාන්‍ය විචලන පිරිවෙල අහනවා. අපෙන් ABC අහනවා. right. ඒ වගේම ළමයි අපිට දීලා තියෙනවා 40 ඉඳලා 50 වෙනකොට මොකද්ද? ආන්තික පිරිවෙල right MC දීලා තියෙනවා. MC ඔයා දන්නවා MC හොයන්නේ කොහොමද? ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q එහෙම නැත්නම් ළමයි ඩෙල්ටා TBC බෙදීම ඩෙල්ටා TBC බෙදීම ඩෙල්ටා Q. එතකොට දැන් 40 ඉඳලා 50 වෙනකොට ළමයි MC වාට දීලා තියෙනවා කීයද? MC 12යි. right. මේ ඩෙල්ටා TC වෙනස ඔයා දන්නවද? ඔයා ඩෙල්ටා TC දන්නේ. ඒක එහෙම තියාගන්න. ඩෙල්ටා Q කීයද? 10යි. දැන් ඔයා දන්නවා මෙතන එක තියෙන. හරස් ගුණිත දාන්න. ඩෙල්ටා TC සමානයි කීයද? 120යි. ඒ කියන්නේ ළමයි මෙන්න මේ ગેප් එක කීයද? 120යි. මෙතන 1480යි නම් 1500 මෙතන 1000 කීයද? මෙතන 1600යි. right. එතන 1600යි කියලා කියන්නේ ඔයාගෙන් අහන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවෙල අහන්නේ ABC අහන්න right. ABC අහන්න. ඔයා දන්නවා ABC හොයන්නේ කොහොමද? TBC බෙදනවා Q වල right. දැන් ඔයා මෙතනදී TC තියෙන. ඔයා දන්නවා TC හැදෙන්නේ කවුරු? TC හැදෙන්නේ කෑලි දෙකයි ඉන්නේ. TFC සහ TBC. TFC ළමයි මේ ඔයා නිමෙවම බිඳුව වුණත් දරන්න ඕන කවුද? TFC මේ 100 කියලා කියන කවුද? TFC මෙයා වෙනස් වෙන්නේ නැහැ. right. ඒත් මෙතන ළමයි 1600 න් අනිවාර්යයෙන්ම මෙතන ස්ථාවර පිළිවෙල තියෙනවා 100ක්. එතකොට මෙතන 1500යි කවුද? TBC. TBC 1500. Q කීයද? 50. සුළු කරන්න. 1 1 3යි. ABC කීයද ළමයි? 30යි. ඔයා දැනගන්න ඕන ළමයි නිමෙවුම මේ Q බිඳුව වුණත් Q බිඳුව කියලා කියන්නේ කවුද? TFC. right. ආයතනයක බේකරියක් හිතන්න. එක බනිස් කෙඩියක් හැදුවත් නැදත් බේකරි ඉඩමේ කුලිය කියන්නේ කර්ම කොණ්ඩාගිලි කුලිය දෙන්න ඕන right. වතුර බිල ගෙවන්න ඕන. මේ පොඩ ආයෙ කියලා දෙන්න. ඔන්න අහගන්න. ළමයි Q සහ TC නේ right. බිඳුවේදී TC 400යිලු 40ක් විතර 1480යිලු 50ක් විතර 1600යි. right. ඔයන් අහන්නේ එකක 50ක් වෙනකොට ළමයි ABC අහන්න right.
දැන් ABC හොයන්න ඔයාලට දත්තනේ. ඒ වගේ මම මෙතන TC හොයා ගන්නත් උනේ. එතන ඔයාලට MC ගාන දීලා තියෙනවා. MC කියලා කියන්නේ 12යි right. ඔයා දැනගන්න ඕනේ MC හොයන්නේ ඩෙල්ටා TB ඩෙල්ටා TC බෙදෙනවා ඩෙල්ටා Q වලින් එහෙම නැත්තම් ඩෙල්ටා TBC බෙදෙනවා ඩෙල්ටා Q වලින්. ඒ කියන්නේ ඔයාගේ මුළු පිරිවැය වෙනස් වෙන්න බලපාන්නේ විචල්්‍ය පිරිවැය විතරයි. ඒ නිසා තමයි මේ සූත්‍ර දෙකම ගන්න පුළුවන්. ඒතර මේ 50 40 ඉඳලා 50ට වෙනස් වෙද්දී MC 12යි right. ඩෙල්ටා TC වා දන්න එකේම තියාගන්න. ඩෙල්ටා Q 10යි. මේක සුළු කරපුවම ඔයාට එනවා මේ ඩෙල්ටා TC 120යි. ඩෙල්ටා TC එන්නේ. TC නෙමෙයි ඩෙල්ටා. කියන්නේ මෙන්න මේ ඩිෆරන්ස් එක කීයද? 120යි මේ. ඒවා දැනගන්න මෙතන 1480 වෙන මෙතන 1600යි. 120 එකතු වුණාට පස්සේ. ඊට පස්සේ ඔයා දැනගන්න ඕනේ මෙතන 1600 ඇතුලේ මේ නිමෙවම බිඳුවේ තියෙන කවුද? TFC. TFC සෑම පිරිවැයකදී මේ සෑම නිමෙවම මට්ටමෙන් මොකද වෙන්නේ? සමානයි වෙනස් වෙන්නේ. එහෙනම් මෙතනත් මේ 100 තියෙනවා. එහෙනම් මෙතන 1500යි ඇත්තම විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. ඒවා දැනගන්න ඕනේ. 1500 quantity එකෙන් බෙදපුවම තමයි ඔයාලට කවුද දෙන්නේ? ABC එන්නේ. ABC 30. right. ළමයි 15ට කීයද? ළමයි ස්ක්‍රීන්ෂොට් එක ගන්න. පහළොට දාන්න ළමයි. 15ට ආන්සර් එක. හලෝ. දෙක. ඈ 15ට දෙකද ළමයි? හරි. අපි කියන්නේ කිසියම් ප්‍රභේදිත හෝ ප්‍රමිතිගත හෝ භාණ්ඩයක් නිෂ්පාදනය කරනු ලබන ආයතන කුඩා සංඛ්‍යාවකින් සමන්විත කර්මාන්තයක් අහන්නේ. ළමයි ඒකාධිකාරී තරගය කියලා කියන්නේ මොකද්ද? ආයතන අතිවිශාල සංඛ්‍යාවකින් ප්‍රභේදනය කරලා බාන්න තියෙන ප්‍රමිතිගත බාන්න නෙමෙයි තියෙන්නේ. මේකට උත්තරේ කීයද ළමයි? 4 කතිපය අධිකාරී. ළමයි කතිපය අධිකාරී තමයි විශාල කර කියන්නේ මහා පරිමාණ කර්මාන්ත ළමයි 14ක් ඉන්නේ. right? ඒකට ප්‍රභේදිත සහ ප්‍රමිතිගත කියන බාණ්ඩ දෙකම නිෂ්පාදනය කරන්න පුළුවන්. 15ට 4. ඒකාධිකාරී තරගයේ ළමයි ආයතන අති නෙමෙයි ආයතන විශාල සංඛ්‍යාවක් ඉන්නේ. right? පූර්ණ තරගකාරී ආයතනයක තමයි ආයතන අති විශාල සංඛ්‍යාවක් ඉන්නේ. ඔක තමයි වෙනස. 15ට 4. 16ට දාන්න ඕම් 16ට. දාසයට පහ. දාසයට පහ. ළමයි පූර්ණ තරංකාරී වෙළඳපළක් තියෙන්නේ. කෙටි කාලීද ළමයි සමතුලිත මිල කෙනෙක්. වෙළඳපළේ බිල් ළමයි 15 වැටෙනවලු. ඔයා මොකද කරන්න ඕන කියලා අහනවා. right. හොඳට මතක තියාගන්න ළමයි. අපි ආයතනය ලාභද පාඩුද කියලා බලන්නේ P සමානයි ATC. ආයතනයක් ළමයි පවත්වාගෙන යනවද නැද්ද වහනවද නැද්ද කියන එක අපි තීරණය කරන්නේ. P සමානයි ABC සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. right. සමහර ආයතන තියෙනවා ළමයි ආයතනේ පාඩුයි. right. පාඩු වුණත් ළමයි වාගේ මිලෙන් right මිලෙන් ළමයි ABC cover වෙනවා නම් right කියන්නේ P වැඩි ABC ට වැඩි. එන්නේ මිලෙන් ABC cover වෙනවා නම් ආයතනයේ ළමයි වහන්නේ අකණ්ඩව පවත්වගෙන යා යුතුමයි. right
ඒතර උත්තරේ ළමයි පහ අලුත් මිල සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ආවරණය කරන්න ඕන අනිවාර්යයෙන්ම. 17 ළමයි ජාතික ගිණුම් 14 දාන්න. නිමැවුමේ දල වටිනාකමින් දල එකතු කළාගේ ලබා ගැනීම මොකද්ද කරන්න ඕන? එක එක නේද? එක දල එකතු කළාගේ කියලා කියන්නේ මොකද්ද ළමයි? දල නිමැවු වටිනාකමින් වා අතරමැදි පරිභෝජනය අඩු කරපුවම තමයි වාට කවුද දෙන්නේ? දල එකතු කළාගේ වෙන්නේ. 14 එක. 14 එක. ළමයි 18ට දෙක 18 right 18 ළමයි ආදායම් ප්‍රවේශයේදී ඔයගෙන් අහන්නේ වැය කළ හැකි කුටුම්බ ආදායම අපි ගන්නෙ. ඔයාලට ළමයි දල ජාතික ආදායම එනවනේ. right දල ජාතික ආදායම හැදෙන්නේ ළමයි දල දේශීය නිෂ්පාදිතයේ විදේශ ප්‍රාථමික ආදායම් ගැලපෙලා වාට එනවා කවුද? දල ජාතික ආදායම එනවා. right දල ජාතික ආදායම ආපුවම ළමයි ඒකට ඔයා ගලපන්න ඕනේ කුටුම්බ වලට කලා එන සංක්‍රාම එකතු කරලා කුටුම්බ වලට එන්නේ නැති ටික තමයි අඩු කරන්න ඕනේ. right එහෙම අඩු කරපුවම තමයි වාට එන්නේ වැය කළ හැකි කුටුම්බ ආදායම. right මේකට ඔයා එකතු කරන්න ඕනේ දල ජාතික ආදායමට කුටුම්බ වෙතට ලැබෙන සංක්‍රාම ටික. right කුටුම්බ වෙතට ලැබෙන සංක්‍රාම ටික එකතු කරන්න ඕනේ. ඒව තමයි ළමයි එකක් තමයි විශ්‍රාම වැටුප්. මේක ලියාගන්න. මේක හොඳට මතක තියාගන්න. විශ්‍රාම වැටුප්. ඊට පස්සේ පෞද්ගලික සංක්‍රාම. සහනාධාර. සහනාධාර. right ඊට පස්සේ මේ ටිකම උත්තරයක් ගන්නවා මේ පැත්තට. මේ ටිකත් එකතු කරනවා. මේ ටිකත් එකතු කරලාමයි ඔයා මේකෙන් අඩු කරන්න ඕනේ කුටුම්බ වලට එන්නේ නැති ටික. කුටුම්බ වලට කලා නොවන ආදායම. කලා නොවන ආදායම් බැහැර කරන්න ඕනේ. ඒව තමයි සමාගම් බඩු right ඒවා කුටුම්බ වලට එන්නේ සමාගම් වල තියෙන්නේ. සමාගම් බඩු. ඊට පස්සේ රජයේ දේපල ආදායම්. රජයේ දේපල ආදායම්. ඊට පස්සේ රඳවාගත් ලාභ. රඳවාගත් ලාභ. සමාජ සංරක්ෂණ දායක මුදල් EPF සහ ETF right මෙන්න මේ ටික ළමයි අඩු කරන්න ඕන right මේ ටික මේකෙන් අඩු කරන්න ඕන අන්න right අඩු කරපුවාම මට එනවා කුටුම්බ ආදායම. කුටුම්බ ආදායම වාට එනවා කුටුම්බ ආදායම. ළමයි මේක වාට වැය කරන්න බෑ. ඇයි? ආණ්ඩුවට බදු ගෙවන්න ඕන right මේකෙන් තව අඩු වෙන්න ඕනේ පෞද්ගලික ආදායම් බදු. බෝඩ් එක පල්ලිවුත් පේන්නේ නැහැ නේ.
ළමයි මේක මම මෙතෙන්ට ගන්න. මම ගත්තොත් පේනවනේ. right. කුටුම්බ ආදායම ආවට ළමයි මේක වට වැය කරන්න බෑ. right. වට වැය කරන්න බෑ. ඇයි ආණ්ඩුවට බදු ගෙවන්න ඕන? කුටුම්බ ආදායම වට මෙහෙම එනවා. කුටුම්බ ආදායමෙන් වා අඩු කරන්න ඕනේ. පෞද්ගලික ආදායම් බදු. පෞද්ගලික ආදායම් බදු ළමයි අඩු වුණාට පස්සේ තමයි වාට එන්නේ. ඔන්න වැය කරන්න පුළුවන් කුටුම්බ ආදායම. මේවා ළමයි හොඳට මතක තියාගන්න මේවා අවුරුදු වල අහපු ඒවා ඈ. වැය කළ හැකි කුටුම්බ ආදායම. මේක ළමයි ආදායම් ප්‍රවේශය right? ආදායම් ප්‍රවේශය යටතේ ඔයාලට දළ ජාතික ආදායම හොයනවා right? උඩට හදාන් එනවා. මූලික මිල සමස්ත එකතු කළා ගෙටවා එකතු කරනවා නිෂ්පාදිතය මත ශුද්ධ බදු. නිෂ්පාදිතය මත ශුද්ධ බදු එකතු කරපුවාම වටනවා දළ දේශීය නිෂ්පාදිතය. ඊට පස්සේ දළ දේශීය නිෂ්පාදිතයට ළමයි විදේශික ප්‍රාථමික ආදායම එකතු කරපුවාම දළ ජාතික ආදායම වෙනවා. මේකෙන් උඩ තව තියෙනවා right? දළ ජාතික ආදායම ආවට පස්සේ ඔයාලට මේක කුටුම්බෙට ළමයි ඇත්තටම වැය කරන්න පුළුවන් ගාන හොයන්න නම් මේ කුටුම්බ වල ලැබෙන සංක්‍රාමණික ළමයි එකතු කරනවානේ. මේ ටික එකතු කරලා මේකෙන් ළමයි ඒ කියන්නේ කුටුම්බ වල එන්නේ නැති ටික ඔයා අඩු කරන්න ඕනේ. අඩු කරපුවාම ඔයාලට එනවා කුටුම්බ ආදායම right? මේක තව ඔයාලට හැබැයි මේක වියදම් කරන්න බෑ. පවුලට ආවට වියදම් කරන්න බෑ. ඔයාලට වියදම් කරන්න නම් පෞද්ගලික ආදායම් බදුල් ළමයි ආණ්ඩුවට ගෙවන්න වෙනවා. දැන් තමයි ඔයාලට මේ ආදායම තමයි ඔයාලට වැය කරන්න පුළුවන්. මම කිව්ව එක පැහැදිලි නේද? ඒතකොට ළමයි උත්තරේ මේකට. මේකට උත්තරේ ළමයි 4. 18ට 4. ඉතින් ෂොට් එකක් ගහගන්න. right බෝඩ් එක මකනවා ළමයි. නැත්තම් පරක් වෙනවා වෙලා වෙනවා. හරි. 19 මේක නම් වරද්දන්න බෑ. මම කරලා තියෙන්නේ. 19ට දාන්න. දෙ- 19. ළමයි 19 කීයද? 5. right ඔයන් අහන්නේ ඉතුරු මිශ්‍රිතය දීලා කුමක් ළමයි නිවැරදි කියලා අහනවා. right ඔය මොකක් දුන්නත් ළමයි ඔයා එකම එක දෙකේ මතක තියාගන්න ඕනේ මේකේ. right මෙන්න මේ ටික මතක තියාගන්න. මම මේක කරා ළමයි ගිය සතියේ. right ආදායම y වැඩි වුණත් අඩු වුණත් ළමයි MPC සහ MPS වෙනස් නෙමෙයි. මතකනේ අපි chart එක කරලා දාලා මේව ඔක්කොම ටික ක්ලියර් කරගත්තා. right ඊට පස්සේ MPC සහ MPS වල එකතුව ළමයි එකට සමාන වෙන්න ඕන. ඒ වගේම APS සහ APC වල එකතුව ළමයි එකට සමාන වෙන්න ඕන. ඊගාව එක තමයි y වැඩි වෙද්දි ළමයි APC අඩු වෙනවා y වැඩි වෙද්දි APS වැඩි වෙනවා.
මෙන්න මේ ළමයි සම්බන්ධ මෙන්න මේ පස් ආකාරය පොඩ්ඩක් මතක තියාගන්න. ඔය මොකක් සාරවාර්ථිකය දුන්නේ. right. ආදායම වැඩි වුණොත් අඩු වුණා ළමයි MPC සහ MPS කියන මොකද ආන්තික පරිභෝජන නියම සහ ආන්තික ඉතුරු නියම වෙනස් වෙන්නේ නැහැ ළමයි ආදායම වෙනස් වෙද්දී. right. MPC සහ MPS වල එකතු ළමයි එකට සමාන වෙනවා. EPS කියලා කියන්නේ සාමාන්‍ය පරිභෝජන නියම සහ සාමාන්‍ය ඉතුරු නියම එකතුවත් එකට සමාන වෙන්න ඕන. ආදායම වැඩි වෙද්දී ළමයි APC අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ. ආදායම වැඩි වෙද්දී සාමාන්‍ය ඉතුරු නියම ළමයි වැඩි වෙනවා ධන සම්බන්ධයක් තියෙනවා. right. මේව මම කරලා තියෙන්නේ. එතකොට මේකට උත්තරේ කීයද? 5. ආදායම වැඩි වෙන විට සාමාන්‍ය පරිභෝජන නියම අඩු වෙනවා. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. මේක දාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න එහෙම නැත්තම්. හරි. විස්තර දාන්න විස්තර. විස්තර උත්තර දාන්න බා. last one. ඒක නම් හරියට ගහන්න right. විස්තර දෙකලු. තව කවුද කවිස? දෙක right බලන්න. තමයි ඔයා දන්නවා. නිමයම් ප්‍රවේශය. ඔයාට එනවා මූලික මිලට සමස්ත එකතු කළාගේ. මූලික මිල සමස්ත එකතු කළාගේ ඔයාට තියෙනවා ගානේ 6250. right. ඔයා එකට එකතු කරන්න ඕනේ. නිෂ්පාදිතේ මත එහෙම නැත්නම් භාණ්ඩ හා සේවා මත ශුද්ධ බදු. නිෂ්පාදිතේ මත ශුද්ධ බදු එකතු කරපුවම ළමයි ඔයාට එනවා. ශුද්ධ කරලා ගන්න ඕනේ 150යි. ඔයාට එනවා ළමයි දල දේශීය නිෂ්පාදිතය. අපි කියනවා දදේනි එනවා ඔයාට. ඔයාට දදේනි එනවා 6400ක් එනවා. දැන් ඔයා මේකට ආයෙ එකතු කරන්න ඕනේ දජා ආ කරන්න. තල ජාතික ආදායම කරන්න. විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම. දේශුද්ධ ප්‍රාථමික ආදායම ළමයි ගානේ තියෙනවා. ශුද්ධ කරලා තියෙන්නේ. ඉන්න 260ක් තියෙනවා. අන්න දැන් වාට එනවා ළමයි. දල ජාතික ආදායම. දජා ආ. දජා ආ. ඒ කියන්නේ ළමයි දල ජාතික ආදායම right? 6400 260ක්. 0.4යි. 3න් දෙකක් 1යි. 6140. right. දැන් ඔයගේ මේක දාන්න. නෑ ළමයි ඔයගේ අහන්න මොකද්ද? ශුද්ධ කෑල්ල අහන්න right? ඔයගෙන් අහන්නේ ශුද්ධ ජාතික ආදායම. ඔයාට මේ එන දල ජාතික ආදායම ඔයා ශුද්ධ කරන්න ඔයා මේකෙන් අඩු කරන්න ඕනේ. ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය. ඒ කියන්නේ ළමයි ක්ෂය. ඕනම ළමයි දල එකක් ඕනම දල ඇතෙක් ශුද්ධ කරන්න මොකද කරන්නේ? ක්ෂය ටික අඩු කරන්න ඕන. ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය අඩු කරන්න ඕන. ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය ළමයි ගානේ තියෙනවා 800ක් තියෙනවා. මොන දැන් එනවාට ශුද්ධ ජාතික ආදායම. ශුද්ධ ජාතික ආදායම. 5340ක් එනවද ළමයි? ඔව් 5340. දෙක. right. done and dust.
හරි ළමයි ලකුණු දාන්න බලන්න ඔහොම ඉක්මනට දාන්න. හරි සෙකන්ඩ් පේපර්ස් ටිකත් මම දාන්නම් ගෲප් එකට දාන්නම්. සෙකන්ඩ් පේපර්ස් කරමු. හරි ළමයි දැන් දාන්න මට. දැන් ඔයාලට වැරදිච්ච ටික ළමයි තේරුණාද කියලා? දැන් හරි ඒවා ළමයි ඔයා කොහොමත් හරි. රයිට් මට ඕන ඔයාලට වැරදි ඔයාගේ වැරදිච්ච ටික ඔයාලට තේරුණාද මං කියලා දුන්නේ විදිහ. ඒක මට දාන්න. දෙවෙනි සෙකන්ඩ් පේපර්ස් වල ළමයි අපි ඔන්ලයින් සාකච්ඡා කරමු. නැත්නම් අපි ක්ලාස් එකේ මේ සාකච්ඡා කරමු ඩිස්කස් කරමු. ළමයි ඔයාලා ඔය වැරදෙන ප්‍රශ්න පොලයක් කියන්නේ පොතක ළමයි නෝට් කරගන්න. රයිට් දැන් ඔයා ওই ප්‍රශ්නේ තමයි තව පේපර් එක වරද්දන්නේ. හරිද? එතකොට මම තාම පේපර්ස් කරලා යන්නේ සම්පූර්ණ 12 විතරයි. දැන් අප්‍රේල් වගේ පහ වුණාම ළමයි තව පස් දෙක තුනක් ගියාට පස්සේ මම 13 වෙනි පාඩම් වලින් ප්‍රශ්න දානවා. හරිද? එහෙම දාලා වැඩේ කරලා යනවා. හොඳ ප්‍රශ්න දාන ළමයි එක්සෑම් එකට ටාගට් කරපු ප්‍රශ්න තමයි දාන්නේ. ඔයාලට තේරෙන විදිහට පේපර්ස් වල අමාරු නේ? ලේසිව කරලා වැඩක් නැහැ ළමයි. ටිකක් අමාරු ප්‍රශ්න තමයි අපි කරන්නේ. රයිට්. එහෙනම් අපි ක්ලාස් එක නවත්තමු මේ ක්ලාස් එක නවත්තමු. එහෙනම් ඉතින් කියන්න තියෙන්නේ වැඩ කරලා යන්න, වැඩ ටික කරලා යන්න. මේ නේ? තව ටික කාලයක් තියෙන්නේ මාස 5ක් 6ක් තියෙන්නේ. 5ක් 6ක් ඔව් 5ක් 6ක් ඔය තියෙන්නේ. තුලම වැඩේ කරලා යන්න හරියට. සහ මේ ඒ තුනකට කියන්නේ ලකුණු 75 තුනකට වඩා ලකුණු 90 මේ තුන ටාගට් කරලා ලොකු ඉලක්කයකට යන්න බලන්න ඉතින් මේ අපරාධනේ. මේ වාට මේ හම්බෙලා තියෙන chance එක. ඒතකොට ඒකට ඉතින් මේ දවස්වල හොඳට වැඩ කරන්න ඕනේ right. මේ දවස්වල නිදිමත එහෙම නැහැ ඉතින්. බඩගින්න දැනෙන්න විදිහක් නැහැ. right. කම්මැලිකම දැනෙන්න විදිහක් නැහැ. ඒතකොට ඒව ළමයි මේ දවස් ටිකේ නෑ හරි. වාට. ඒක තව මාස 5යි තියෙන්නේ. ඒතකොට ඔයා ළමයි තප්පරයක් නිකන් ඉන්නවා කියලා කියන්නේ ඔයා පහු කරගෙන තව 100,000 ගාණක් ළමයි ඉස්සරහට යනවා. right. ඒක තමයි ඒකේ තේරුම. හරිද? ඔයා හැරෙන්න ළමයි උදේ රෑ නිදියලා හැරෙද්දී වාට පැයක් පරක් වුණා නම් ඔයා හැරෙන්න ඔයාව පහු කරගෙන ළමයි 1000ක් විතර ළමයි ඔයා ඉස්සරහට ගිහලා ඉවරයි. රයිට්? ඒක තමයි ලංකාවේ තියෙන තරඟකාරීන් විභාගය කියලා කියන්නේ. ඒක තමයි ළමයි මේකේ යථාර්ථය. රයිට්? ඔයා නිකන් ඉන්න හැම තප්පරයකම ඔයාව පහු කරගෙන කවුරු හරි ඉස්සරහට යනවා. ඒක ඔයා හොඳට මතක තියාගන්න. හරිද? හරි. එහෙනම් වැඩේ කරලා යන්න හැමෝටම උත්සාහයි. උනාට තිබ්බොත් ගෲප් එකට දාන්න මෑජ් එක. රයිට්. එහෙනම් අපි ලීව්.